අපි අහනවා හර්ෂ නානායක්කාර කරු අධිකරණ අමාත්‍යවරයා නීතිඥවරේ එතුමත් ඉතිහාසයක් තියෙනවා නේද එහෙම එතුමාගේ සේවාදායකයෝ බැලුවම අපිට කියන්න පුළුවන් මම ඒක කියන්නේ නැහැ ඒක මම කියන්නේ නැත්තේ ඒ ගෞරවයට නීති වෘත්තියට තියෙන ගෞරවයට හැබැයි ඉතින් එතුමත් එන සංවිධානාත්මක අපරාධකාරව ආශ්‍රය කරලා තියෙනවනේ එතුමත් සංවිධාන අපරාධකාරව ආශ්‍රය කරලා තියෙනවනේ එතුමාගේ අහන්නකෝ දැන් ඔය ඔබතුමාලා මහලොකුට කරේ තියාගෙන ප්ලේන් එක අරන් ආපුවාට පෙනී හිටියේ නැද්ද කියලා අහලා බලන්නකෝ හැබැයි ඒක වෘත්තිය එතුමාගේ ප්‍රොෆෙෂනල් රාජකාරිය ඒක අපි අභියෝග කරන්නේ නැහැ ඔබ තමුන්නාසලා ජාතික ආරක්ෂාව සහ පුරවැසියාගේ ආරක්ෂාව තහවුරුයි කියලා ඔබතුමාලාගේ පක්ෂ කාර්යාලයට යන පාරේ එහා පැත්තේ අකුරේකොට කැම්ප් එකේ එහා පැත්තේ නීතිඥවරයෙක් සහ බිරිඳක් ඝාතනය කරනකොට ඒකට දෙන උත්තරේ මොකද්ද? හමුදා මූලස්ථානේ ගාව. සභාපතිතුමෝ ඒකට දෙන උත්තරේ මොකද්ද? විනාඩි 10ක් 15ක් යන කලින් විශේෂ බාර පොලිසිය බාර ඇමතිවරයා මොකද්ද කියන්නේ? මේ පාතාල ක්‍රියාකාරකම් කරන පාතාල සංවිධාන අතර පිරිසක්. ඒ නීතිඥවරයා සංවිධානාත්මක අපරාධකාරවම පෙනී හිටිනවා. මෙන්න ආණ්ඩුවේ උත්තරේ. දැන් ඔබ තමුන්නාසලා මේ ජාතික ආරක්ෂාව ගැන මේ කියන හදනවා ක්‍රිකට් වර්ල්ඩ් කප් එක සම්බන්ධයෙන්. ඔව් අපේ රටේ ඉතිහාසයේ ඉඳන්ම හැම අවස්ථාවකම යුද්ධය පවතින වෙලාවෙදී පවා අපි ජාත්‍යන්තර තරඟාවලි පැවැත්තුවා. ආරක්ෂිතව පැවැත්තුවා. අපේ කණ්ඩායම එකපාරක් පාකිස්තානට ගිහලා අපේ කණ්ඩායම වෙඩි තිබ්බා. හැබැයි ඒ තියෙද්දිත් අපි නැවත වතාවක් පුල පාකිස්තානට ගියා. මේ අනුර කුමාර ජනාධිපතිවරයාගේ කාල සීමාවෙත් අපි පාකිස්තානට ගියා. එතකොට පාකිස්තානයේ බෝම්බයක් පිපුරුවා. අපේ කණ්ඩායම ලංකාවට ගෙන්නුවේ නැහැ. ආණ්ඩුව මැදිහත් වුණා ක්‍රිකට් බෝඩ් එක මැදිහත් වුණා. ඒ තමන්ගේ තියෙන සම්බන්ධතාවය ආරක්ෂා කර ඒවා වෙන්න ඕනේ. සහ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් තියෙනවා නම් ක්‍රිකට් බෝඩ් එකේ මැදිහත් වීමක් තියෙනවා නම් ඒක වෙන්න ඕනේ. ඒක හොඳයි.